ඉතින් මේ වීඩියෝ බලනවා AliExpress එක හරහා ගොඩක් අඩු මුදලට තියෙන ෆෝන් එකක් ගේන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩි සැකයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා එහෙම ෆෝන් එකක් ගේන්න හිතන් ඉන්නවනම් මේ වීඩියෝ එක බලලා ඔයා ඒක තීරණය කරන එක මම හිතනවා ගොඩක් හොඳ වෙයි කියලා. ඉතින් අද අපි මේකෙන් කතා කරනවා මේකේ AliExpress එකේ තියෙන අඩුවට තියෙන ෆෝන් ඇත්තටම හොඳයිද? ඒ වගේම තමයි ඔයාලා සාමාන්‍යයෙන් ටිකක් වැඩි මුදලක් දීලා ෆෝන් එකක් ගෙනාවොත් ඒකට ඔයාලා දන්නවා ඇති වැට් එකක් වැදෙනවා අපේ රේගු විසින්. ඒ රේගු විසින් වැදෙන වැට් එක කොහොමද අඩු කරගන්න කියන එකත් අපි කතා කරනවා. එහෙනම් ඉතින් වැඩි විස්තර නැතුව අපි වීඩියෝට යමු. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙන් දෙන කළු පාට subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all press දාලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ විතර තමයි notification මාර්ගයේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ මම AliExpress එකට ඇවිල්ලා ස්මාර්ට්ෆෝන් කියලා සර්ච් කරා. එතකොට මට පෙන්නපු ෆෝන් ටික මම මෙහෙම ක්ලික් කරගත්තා. මේ තියෙන එහෙම ෆෝන් ටික. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් පෙන්නලා තියෙනවා i16 Pro Max කියලා. ඒකේ අපිට ගාන බලා ගන්න පුළුවන් වෙන්නේ 16895ක්. ඒ වගේම තමයි ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් 102ක් වගේ ප්‍රමාණ සෝට් වෙලා තියෙනවා. ඒ වගේම තමයි 5.0 රේටින් උත් තියෙනවා. ඒ වගේම තමයි රිවිව්ස් දීලා තියෙනවා. ඒ වගේම අපිට තව එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ S25 Ultra New Smartphone කියලා. ඒකේ ගාන තමයි 19321යි. ඉතින් මට අඩුවෙන්ම බලා ගන්න පුළුවන් වෙච්ච ෆෝන් එක තමයි මෙන්න මේ ෆෝන් එක. ඒකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ S25 Ultra ෆෝන් කියලා. ඒකේ 2673යි. ඉතින් මේ විදියට බලාගත්තම මම ආපහු iPhone එකට යන්න. මේකේ අපිට ස්පෙසිෆිකේෂන් එහෙම බලා ගන්න පුළුවන්. ටිකක් යටට ගියපුවාම අපිට මේකේ රිවිව්ස් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා. ඒක අපිට මේකේ ස්පෙසිෆිකේෂන් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මේක බයි කරනවා නම් මෙතනින් මේ buy now කියන එක දීලා ඔයාලා sign වෙලා නැත්තම් මෙතනින් Google එකෙන් හරි Facebook එකෙන් හරි sign in වෙලත් ඔයාලට මේක buy now කරගන්න පුළුවන්. ඒ කියන්නේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මම මේ දැන් සිලෙක්ට් කරලා තියෙන grey color එකේ 12GB 512GB storage එකක් තමයි තියෙන්නේ ඒකේ. ඉතින් ඒ වගේ ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. මෙතනින් තියෙනවා white 12GB 512GB storage එක තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද? මේ 16895ට තියෙන ෆෝන් එක ඔයාලා ගෙන්නුවොත් ඔයාලගේ අතට මේ ෆෝන් එක හම්බ වෙයිද? නැත්තම් හම්බ වෙන්නේ නැති වෙයිද කියලා මේ වීඩියෝ නවත්තලා දාන්න බලන්න කමෙන්ට් එක. හරි. ඉතින් ඔයාලා මේක තනිකරම ස්කෑම් එකක් කියලා දැම්මනම් ඔයාගේ පිළිතුර හරි. මොකද මේක තනිකර ස්කෑම් එකක්. ඔයාලා හිතලා බලන්න 12GB සහ 512GB ස්ටෝරේජ් එකක් තියෙන ෆෝන් එකක් හදන්නත් මීට වඩා ගාණක් වියදම් වෙනවා කියලා ඔයාලා දන්නවා. මොකද 16000ට වඩා ගොඩක් වැඩිනේ මේ iPhone එකක් අපි මිලදී ගන්න උනා. මෙතන මේ පෙන්නලා තියෙන 12GB සහ 512GB ෆෝන් එක. ඉතින් ඒ වගේම තමයි මේක ඔයාලා ස්කෑම් එකක් කියලා දැනගන්න නම් එකම දේ තමයි මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ ෆෝන් එකේ Apple ලගේ logo එක. ඒකේ Apple එකක් පෙන්නනවනේ මේ පිටිපස්සේ. ඉතින් මේ ෆෝන් එකේ අපිට එහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ කිසිම ෆෝන් එකක අපිට ඒක Apple ලාන්ච්නේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ මම මෙතන S25 Ultra ෆෝන් එක සෙලෙක්ට් කරගත්තනේ. එතනින් කිසිම අපිට ලාන්ච් නම් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. Samsung කියලා ගහලා දිනවා. ඒ වගේම තමයි මෙතන මේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කිසිම ෆෝන් එක ටයිටල් එකේ එයාලගේ බ්‍රෑන්ඩ් එක ගහලා තිනවා. ඒ කියන්නේ මේක Samsung නේ. මේක එහෙනම් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ බෑ Samsung කියලා එයාගේ අනිවාර්යෙන් බ්‍රෑන්ඩ් නේම් එක ගහනවාමයි. ඉතින් මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ එහෙම බ්‍රෑන්ඩ් නේම් එක එයාලයි ගහලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන iPhone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. Apple කියලා කොහෙවත් ගහලා නැහැ. ඉතින් මෙතන මම තව එකක් සෙට් කරගත්තනේ. ඒකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කොහෙවත් මේකේ Samsung කියලා සඳහන් කරලා තියෙනවා. හරි ඉතින් ඔයාලට මේ වගේ ඇඩ් ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ යටට ගියපුවාම මේ තියෙන්නේ ඒ වගේ ගොඩක් ඇඩ්. ඒ කියන්නේ ඔයාලා එක ඇඩ් එකක් සිලෙක්ට් කරොත් ඒක යටින් තව ගොඩක් ඇඩ් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මම මෙතන මේ Samsung ෆෝන් එකේ ඒක Samsung නෙමෙයි S25 Ultra ෆෝන් එක සිලෙක්ට් කරපුවාම බලා ගන්න පුළුවන් වෙන්නේ මේක 16GB RAM එකක් තමයි තියෙන්නේ 1TB storage එකකුත් තියෙන අරක වගේම තමයි ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ ෆෝන් එක හදන්නත් කොච්චර ගාණක් වියදම් වෙනවද කියලා. මේක සාමාන්‍යයෙන් ලක්ෂ ගාණකට එන ෆෝන් එකක් කවුරුත් මේක 19000කට දෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවා. ඒ වගේම තමයි ඒ වගේ ගොඩක් ඒවා බලා ගන්න පුළුවන් මේ 16GB එහෙම තියෙන ඒවා. තව මේ මෙතන බලා ගන්න පුළුවන් 2TB කියන ෆෝන් එකකුත් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මං කිව්වා වගේ අර කලින් කිව්ව ඒවට රැවටෙන්න එපා. මං අර කිව්වා වගේ මේක හොඳට රිවිව්ස් බලන්න.
ඒ වගේම තමයි සෝට් වෙලා තියෙන ගාන ඒ වගේ දේවල් ගොඩක් බලන්න ඕනේ අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් Samsung කියලා නැතුව වෙන නමක් තියෙනවා. ඉතින් එහෙම මේක S25 කියලා වෙන බ්‍රෑන්ඩ් එකකින් නිකුත් කරන ෆෝන් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මෙතන ටයිටල් එක දැක්ක ගම මේක S25 Ultra ෆෝන් එකක් ගොඩක් අඩුයි 22000යි වෙන්නේ කියලා කෙලින්ම මේක බයි කරගන්න යන්න එපා. අර මං කිව්වා වගේම එයාලගේ බ්‍රෑන්ඩ් නේම් එක සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෝගෝ එකක් සඳහන් වෙලා තියෙනවා. ඒක අන්න ඒ කරුණ ටික බලලා ඔයාලා ෆෝන් එකක් ගන්නවද නැද්ද කියලා අනිවාර්යෙන් දෙපාරක් හිතන්න. මොකද ඔයාලා ඊට පස්සේ මිලදී ගත්තට පස්සේ ඔයාලා ටෙම්පර්ඩ් එකක් බොඩි බෑග් කවර් එකක් ඒ වගේම ටෝයි එකක් වගේ එන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේ වගේ ෆෝන් එකක් ඔයාලා මිලදී ගන්න ඕන දෙපාරක් හිතන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් 5000ට 10000ට වගේ සාමාන්‍ය අඩු මුදලට ෆෝන් තිබ්බනේ. ඒ ෆෝන් ගත්තාම ඔයාලට හිතා ගන්න පුළුවන් මේවා ඒ කියන්නේ 1TB 2TB එහෙම ස්ටෝරේජ් තියෙන ෆෝන් අපිට හම්බුණා. ඉතින් මේ වගේ ෆෝන් කියන්නේ ඒ කම්පැනියට හදන්න මීට වඩා වැඩි මුදලක් වියදම් වෙනවා කියලා ඔයාලටම තේරෙනවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේක ඇත්තක්ද නැත්නම් ස්පෑම් එකක්ද කියලා. ඉතින් මේක ඔයාලා ස්කෑම් එකක් කියලා හිතනවා නම් ඒක තමයි හරිම උත්තරේ. මේ ගොඩක් ඒවා ස්කෑම් තමයි. ඉතින් ඔයාලට ඒ වගේ ස්කෑම් එකක් සාමාන්‍ය කියන්නේ සෙලර් විසින් ප්‍රොමෝට් කරගත්ත අපිට AliExpress එකේ තියෙන මේව බලා ගන්න පුළුවන් වෙනවා. ඒවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ AliExpress එකේ අපි දැන් ස්මාර්ට්ෆෝන් එකක් කියලා ගත්තාම ඒකේ අපිට මේ සජෙක්ට් වෙන ටිකක් තියෙනවානේ. අන්න ඒ ටිකේ දකුණු පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් පොඩි ඇඩ් කියලා මාක් එකක් තියෙනවා. ඒවා තමයි ඒ කියන්නේ බය සෙලර් විසින්ම ප්‍රොමෝට් කරගත්ත. ඉතින් ඔයාලා මේ වැදෙන වැට් එක අඩු කරගන්න නම් කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒක තමයි ඔයා දැන් සජෙස්ට් කරගත්ත සෙලර් කෙනෙක් ඉන්නවනම් ඒ අපි දාන්න යන ඕඩරේ අයිති සෙලර්ට කියන්න මැසේජ් එකක් දාලා මුලින්ම යත් එක කතා කරන්න. ඊට පස්සේ කියන්න මම මෙහෙම මේ ඕඩර් එක දානවා. ඔයාලට පුළුවන් නම් මේකේ පිටින් මේ ෆෝන් ඇසසරි හයි නැත්නම් ටෝයි කියලා හරි එහෙම මොකක් හරි ගහලා එවන්න කියලා. එතකොට මේ අපේ ශ්‍රී ලංකාවේ රේගෝ විසින් ගහන වැට් එක අඩු කරනවා. කෙලින්ම ඔයාලා ස්මාර්ට්ෆෝන් එකක් කියලා ඒකේ පිටින් ගහලා එවුවොත් අපිට වැදෙන වැට් එක වැඩි කියලා ඔයාලට තේරෙනවා ඇති. ඒ හින්දා අනිවාර්යෙන් සෙලර් එක හොඳට කතා කරලා සමහර සෙලර් ඉන්නවා කතා කරන්නේ. එහෙම සෙලර්ස්ලා ඔයාලා සිලෙක්ට් කරගන්න එපා. වෙන ඔප්ෂන් එකක් බලන්න. අර වගේ හොඳ සෙලර් කෙනෙක් ඉන්නවනම් ඒ සෙලර් එක කතා කරලා ඔයාලට මේ පිටින් ගහ ගන්න පුළුවන් ෆෝන් ඇසසරි හරි නැත්නම් ටෝයි කියලා හරි එහෙම මොකක් හරි ගහ ගන්න. එතකොට ඔයාලට මේකේ වැදෙන වැට් එක අර මම කලින් කිව්වා වගේ අඩු කරගන්න පුළුවන්. මං හිතනවා අද ගෙනාව වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ ආයෙත් බලන්න පල්ලෙන් තියෙන subscribe button එකත් click කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all press දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. මගේ ඔයාලා හැමෝටම එහෙනම් ජය වේවා.